පිටරට ඉන්න දරුවන්ටත් මේ වශීකරුකම් සිද්ධ කරලා දෙනවා කියලා කිව්වා. දැනගන්න කැමති දැන් පිටරට ඉන්න කෙනෙක්ට කොහොමද ඔය වගේ වශීකරුකමක් කරන්නේ? අපිට නොපෙනෙන බලවේගකින් කරනවද නැත්නම් යම්කිසි මොකක් හරි ආරූඪකින් ගුරුනාසේ මේ වගේ දේවල් මේ පිරිමි රූපේ. එතකොට මේ පිටරට ඉන්න කෙනෙක්ට මේ යන්ත්‍රමාලාව රත් කරලා තමයි මේ වැඩ රාජකාරී ගන්න. පිරිමි ළමයා මේ රත් කරනකොට ඒ සම්බන්ධතාවය නැවත එකතු වෙන විදිහට තමයි වැඩ රාජකාරී ඉෂ්ට සිද්ධ කරන්නේ. සාකමක් නැති කෙනෙක්ට වුණත් ওই වගේ වශීකරුකමක් ඇත්තටම කරගන්න පුළුවන්ද? කෙනෙක් හිතේ වෙන කෙනෙක් ගැන හිතෙන ආදරයක් වුණත් කැමැත්තක් වුණත් ඒ කෙනාට සම්බන්ධකමක් නැත්තම් ඒ කෙනාව ඇත්තටම වශී කරගන්න බෑ. දෙන්නට දෙන සම්බන්ධතාවය තිබිලා ඒ සම්බන්ධතාවය කැඩිලා විදිලා ගිහිල්ලා විතරක් පමණයි මට කරලා දෙන්න පුළුවන්. එතනට මිනිසුන් කන්දරාවත් එක්ක ගුරුනාසේ කියන විදිහට වගකීමක් ඇතුව කියන්න පුළුවන්ද? කිරිගහට එන්නා වගේ ওই කෙනාව ওই හැරගේ කෙනාව නැත්තම් දාලගේ කෙනාව කිරිගහට එන්නා වගේ ගෙනල්ලා දෙන්න පුළුවන් කියන දේ වගකීම අරගෙන බලන්න ගුරුනාසේ. ආයිබෝනික පිළිගන්නවා සියලුම දෙනාම. අදුෂාලෝක් සැවිල්ලා ඉන්නේ සංජීව ගුරුනාසේගේ දේවාල අඩවියට. අද මුලින්ම එන්න කලින් අපි කියන්න ඕනේ මෙතනට එන්න කලින් අපි බොහොමයක් දිනාගෙන් අපි අහලා බැලුවා මේ සංජීව ගුරුනාසේ කියන්නේ කවුද, මොන වගේ කෙනෙක්ද, මොන වගේ වැඩද විශේෂයෙන්ම කරන්න කියලා. ඉතින් අපිට දැනගන්න ලැබුණා සංජීව ගුරුනාසේ බොහොමයක්ම මේ දේවාල අඩවිය තුල සිද්ධ කරන්නේ හැරගිය පෙන්වතා, හැරගිය සැමියා, හැරගිය බිරිඳ ගෙන්නලා දෙන දේවල්, ඒ වගේම අනියා සම්බන්ධතා කඩන දේවල්, විශේෂයෙන්ම කිව්වොත් වශීකරුකම් වලට තමයි ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ සංජීව ගුරුනාසේ. ඉතින් අපි මේ මිනිස්සුන්ගේ ආරංචිත් එක්ක මේ මිනිසුන්ගේ ඉල්ලීම් පරිදි අපි ආවාද සංජීව ගුරුනාසේ සමග වීඩියෝවක් කරන්න. ආයිබෝන් සංජීව ගුරුනාසේ. ආයිබෝන් උෂා. ඉතින් මුලින්ම දැනගන්න කැමති ගුරුනාසේ. දැන් අපි දකිනවා රටේ ලෝකේ බොහොමයක් දෙනා ගුරුනාසේ ගැන කතා කරනවා. ඇත්තට මේ මිනිසුන් මොන වගේ ප්‍රශ්න රන්ද වැඩිපුරම දේවාල අඩවියට ගුරුනාසේ ගෙන්නේ? වැඩිපුරම එන්නේ ඉතින් වශී බන්ධන කරගන්න තමයි. එතකොට ගොඩාක් අසරණ ළමයි තමයි ගොඩාක්ම පැමිණෙන්නේ මෙහෙට. වැඩිපුරම එන්නේ වශීකරුකම් සිද්ධ කරගන්න. වශීකරුකම් සිද්ධ කරගන්න තමයි එන්නේ. ඉතින් ඒ වගේම සංජීව ගුරුනාසේ මම දැනගන්න කැමතියි දැන් අපි මෙතනට ආවට පස්සේ අපි දැක්ක විශාල සෙනගක් ඇවිල්ලා ඉන්නවා. විශාල වශයෙන් මිනිසුන් ප්‍රශ්න කියාගෙන ගුරුනාසේ මුණ ගැහෙන්නේනවා. ඉතින් ඒ වගේම මම දැනගන්න කැමතියි දැන් විශේෂයෙන්ම මිනිසුන් කියනවා දැන් මිනිසුන් එන්නේ බහුතරයක්ම මේ වශීකරුකම් සිද්ධ කරගන්නනේ. මම දැනගන්න කැමතියි දැන් මේ වශීකරුකමක් සිද්ධ කරගන්න කොහොමද මේ ගුරුනාසේ මොනවද කරන්නේ? මොන වගේ දේවල් වලටද මේ දේවල් සිද්ධ කරන්නේ? කොහොමද මේ වශීකරුකමක් සිද්ධ කරන්නේ? වශීකරුකමක් සිද්ධ කරන්න දෙන්නගේ පින්තූර දෙකයි නම් දෙකයි අනිවාර්යයි. එතකොට වශීකරුකම් කරන්න බහුතරයක් මෙන්න නිසාන් ස්ත්‍රී වශී කරගන්න, පුරුෂ වශී කරගන්න. එතකොට පුරුෂ ස්ත්‍රී වශී කරගන්න. ඉතින් මේ සියලුම දෙනාම උසන් දේවාලට එනවා, සෑහෙන පිරිසක් එනවා. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඔය සයුරෙන් එතරට බලපාන්න දේවලුත් අපි මෙහි ඉඳන් කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් එයාලට එන්න බෑනේ මෙහෙට. ඔව්. එතකොට අපි මෙහි ඉඳන් එයාලා වීඩියෝ කෝල් මාර්ගයෙන් සම්බන්ධ කරගෙන තමයි මේ වශී බන්ධන සියලුම දේ සිද්ධ කරලා දෙන්නේ. දැන් ඒ වගේම ගුරුනාසේ දැන් සංජීව ගුරුනාසේ කියන්නේ රටක් ලෝකයක් අඳුරන ගුරුනාසේ ඉවරයි. මොකද ඒ දේම අපිට බලා ගන්න පුළුවන්. මෙතනට එන මිනිසුන් කන්දරාව දැක්කට පස්සෙන් බලා ගන්න පුළුවන් ගුරුනාසේ ඇත්තටම මේ කරන වශීකරුකම් ඇත්තටම ප්‍රතිඵල අරන් දෙනවා කියලා. මුලින්ම මම දැනගන්න කැමති ඒත් එක්කම දැන් ගුරුනාසේ කරන මේ වශීකර්මය සාමාන්‍යයෙන් කාලයේ කොපමණ කාලයකින් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්ද ගුරුනාසේ? මට මේමයි උසාන් මේක පෑන් දෙකෙන් කරනවා කියලා බොරු පොරොන්දු දෙන්න බෑ. අනිවාර්යෙන් මේ වැඩේ කරන්න පැය 48ක් යනවා. වශී බන්ධනයක් කරන්න පැය 48ක් යනවා. ඉතින් ඔය ඕන තරම් ගුරුන් වහන්සේලා ගුරු මෑණිවරු කියනවා පැය දෙකෙන් පැය තුනෙන් කරනවා කියලා. කොහොමද එහෙම යහනක් අපි හදාගන්නේ කොහොමද මේ වැඩ රාජකාරී කරන්නේ? බොරුවක් ඔය කියන්නේ. මේක තනිකර බොරුවක්. ඇයි මේ පැයෙන් දෙකෙන් කරනවා කියලා බොරු පොරොන්දු දෙන්නේ මිනිස්සුන්ට? ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් ගුරුනාසේ මේ එන මිනිසුන්ට මේ ගුරුනාසේගේ දේවාලට එන මිනිසුන්ට ඔය වගේ වශීකරුකමක් සිද්ධ කරගන්න කොපමණ කාලෙකින් කිරිගහට එන්න වගේ දෙයක් කරලා දෙන්න පුළුවන්? අනිවාර්යෙන් පැය 48ක් යන්න කලින් වැඩ රාජකාරී ඉෂ්ට සිද්ධ කරනවා. ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් මේ වැඩ රාජකාරී සාර්ථකව පැය 48න් පොරොන්දු පිට කරලා දෙනවා. ඒ කියන්නේ සංජීව ගුරුනාසේ කියන්නේ ලංකාවේ නෙමෙයි සයුරින් එතර පිටරට ඉන්න කෙනෙක්ට වුණත් පැය 48ක් ඇතුළත හැරගිය බිරිඳ හෝ හැරගිය සැමියා හෝ ඒ ඕනම කෙනෙක් සම්බන්ධකමක් තිබ්බත් නැතත් ඕනම කෙනෙක්ව පැය 48ක් ඇතුළත ගෙනල්ලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම කරලා දෙනවා. දැන් සාමාන්‍ය ගුරුනාසේ දැන් ওই වගේ වශීකරුකමක් කරලා දෙනකොට ඒ කියන්නේ බාර ගන්නකොට පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මේ රහස්‍යභාවය කොහොමද රහසිගතව සාමාන්‍යයෙන් ඒ කෙනාගේ රහසිගතභාවය ඒ කෙනාගේ පුද්ගලිකභාවය සම්බන්ධයෙන් කොහොම වගකීමක් අපිට ගන්න පුළුවන්ද මේ ගුරුනාසේ? මේ දේ වැඩක් කරනවා නම්
ඒ ළමයයි මමයි විතරයි දැනගන්න වෙන පිට කෙනෙක්ට කාටවත් මේ දේවල් වලට මෙයා කරන්න දෙන්නේ නැහැ. අනික මේ ළමයිට එන්න යන්න බැරි කට්ටියට මම වීඩියෝ කෝල් මේ මාර්ගෙන් සම්බන්ධ කරගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම සංජීව ගුරුනාසේ මම දැනගන්න කැමති දැන් ගුරුනාසේ සිද්ධ කරනවා කිව්වා මේ පිටරට ඉන්න දරුවන්ටත් මේ වශී ගුරුකම් සිද්ධ කරලා දෙනවා කියලා කිව්වා. මම දැනගන්න කැමති දැන් පිටරට ඉන්න කෙනෙක්ට කොහොමද ඔය වගේ වශී ගුරුකම කරන්නේ අපිට නොපෙනෙන බලවේගකින් කරනවද නැත්නම් යම්කිසි මොකක් හරි ආරූಢකින් ගුරුනාසේ මේ වගේ දේවල් කරනවද පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ පිටරට ඉන්න දරුවන්ට කොහොමද මේ වශී ගුරුකම සාර්ථකව සිද්ධ කරලා දෙන්නේ කියලා? මම නම් මේ දේවල් කරන්නේ ඉතින් විශ්ව සත්‍යයෙන් පොත්පත් වලින් බලාගෙන තමයි මේ දේවල් කරන්නේ. එතකොට මේ රූප දෙකක් තියෙනවා නේද? ඔව් කැමරාවට පෙන්නන්න ගුරුනාසේ. මේ ගෑනු රූපේ මේ පිරිමි රූපේ. එතකොට මේ පිටරට ඉන්න කෙනෙක්ට මේ යන්ත්‍රමාලාව රත් කරලා තමයි මේ වැඩ රාජකාරී කරන්නේ. එතකොට මේ පිටරට ඉන්න ගෑනු ළමයා හෝ පිරිමි ළමයා මේ රත් කරනකොට ඒ සම්බන්ධතාවය නැවත එකතු වෙන විදිහට තමයි වැඩ රාජකාරී ඉෂ්ට සිද්ධ කරන්නේ. දැන් සාමාන්‍ය ගුරුනාසේ මම දැනගන්න කැමති ඔය වගේ පිටරට කෙනෙක් හරි ලංකාවේ කෙනෙක් හරි ඔය වගේ සම්බන්ධකමක් ඇතත් නැතත් වගේ සම්බන්ධකමක් නැති කෙනෙක්ට වුණත් ඔය වගේ වශීගුරුකමක් ඇත්තටම කරගන්න පුළුවන්ද ගුරුනාසේ? සම්බන්ධකමක් නැති දෙයක් මට කරලා දෙන්න බෑ. සම්බන්ධතාවයක් තිබ්බොත් පමණයි ඒ වැඩ රාජකාරී කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ගේ හිතේ වෙන කෙනෙක් ගැන හිතෙන ආදරයක් වුණත් කැමැත්තක් වුණත් ඒ කෙනාට සම්බන්ධකමක් නැත්තම් ඒ කෙනාව ඇත්තටම වශී කරගන්න බෑ. එහෙම කරන්න බෑ. එතකොට අර මේ දෙන්නට දෙන සම්බන්ධතාවය තිබිලා ඒ සම්බන්ධතාවය කැඩිලා විදිලා ගිහිල්ලා විතරක් පමණයි මට කරලා දෙන්න පුළුවන් වෙන්නේ. දැන් ওই ගුරුනාසේ කියන විදිහට ගුරුනාසේ ඇත්තටම දැන් මෙතනට මිනිස්සුන් කන්දරාවත් එක්ක ගුරුනාසේ කියන විදිහට වගකීමක් ඇතුව කියන්න පුළුවන්ද කිරිගහට ඇන්නා වගේ ওই කෙනාව ওই හැරගිය කෙනාව නැත්තම් දාලගේ කෙනාව කිරිගහට ඇන්නා වගේ ගෙනල්ලා දෙන්න පුළුවන් කියන දේ වගකීම අරගෙන බලන්න ගුරුනාසේ. අනිවාර්යයෙන්ම පැය 48ක් යන්න කලින් වැඩ රාජකාරී හරියාකාරව කරලා දෙන්න පුළුවන්. ආයේ පොරොන්දු පිට කියන්නේ කිරිගහට ඇන්නා වගේ ඒ වැඩ රාජකාරී කරලා දෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියා පැවලා යන ඒ කෙනාව ආකර්ෂණය කරගන්න සාමාන්‍ය ඒ වගේ ක්‍රම තියෙනවද මේ ශාස්ත්‍රය තුල? පුළුවන් නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ගුරුනාසේ. ඔව් ඒ දේවල් තියෙනවා. දේවාලට ඇවිල්ලා තමයි ඒ දේවල් කරලා දෙන්නේ පෞද්ගලිකව රහසිගතව. ඒ කියන්නේ කෑ බීමක් කවා ගන්න පුළුවන් නම් එහෙමයි ඉරි පැන්නු ඒ දේවල් තියෙනවා. ඉතින් ඒවත් දේවාලට ඇවිල්ලා තමයි වැඩ කටයුතු ඒ දේවල් කරගන්න වෙන්නේ. ඒත් එක්කම දැන් ගුරුනාසේ මේ මම දැකලා තියෙනවා දැන් සමාජ මාධ්‍යයේ ගොඩක් ඔය කියනවා తాවකාලික වශී කරනවා කියනවා කෙටි කාලින වශී කරනවා කියනවා දැන් මාසෙකට දෙකට මේ වශී කර්ම කරනවා කියනවා. දැන් ඒ වගේ වශී කර්ම කරගන්නේ නේ මිනිස්සුත් ගුරුනාසේ ගාව දේවල්ට එනවාද ගුරුනාසේ? ඕන තරම් එනවා අක්ෂා. එහෙම කරලා දෙන්නත් පුළුවන්. తాවකාලික වශී දේවල් කරලා දෙන්නත් පුළුවන්. හැබැයි සම්බන්ධතාවයක් තිබ්බොත් පමණයි. දැන් ඔය ගුරුනාසේ කරන වශී කර්මය මරණ තුරාවටම ඔය වශී කර්මය කරන යුවල මරණ තුරාවටම එකට ඉන්න තැනටපත් කරලා දෙන්න පුළුවන් ගුරුනාසේ? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒත් එක්කම සංජීව ගුරුනාසේ මම අපි මෙතනට එනකොට අපි දැක්කා ගුරුනාසේගේ දැන් පූර්ව තියෙන නාම පූර්ව ගහලා තිබ්බා අඳුන් බලනම කියලා දාලා තිබ්බා විවිධාකාරී දේවල් දාලා තිබ්බා. දැන් සාමාන්‍යයෙන් ගුරුනාසේ දැන් මෙතනට එන කට්ටියට අඳුනෙන් බලලා මොන වගේ දේවල්ද ගුරුනාසේ සිද්ධ කරන්නේ? අදුන් මාලාවෙන් බලන්න අනිවාර්යයෙන්ම පින්තූර දෙකයි නම් දෙකයි ඕන. එතකොට අදුන් මාලාවකින් බලලා තමයි සෑම කෙනෙක්ටම වැඩ රාජකාරී කරන්නේ. අදුන් මාලාවකින් බලන නැතුව මේ වැඩ රාජකාරී ඉෂ්ට සිද්ධ කරන්න බෑනේ මට. අනිවාර්යෙන් බලන්න ඕනේ ඒක. අනිවාර්යෙන් බලන්න මේක. උෂාන් මම මේ වැඩ කටයුතු කරන්නේ අදුන බලලා. මගේ අදුනට මේක හරියාකාරව පෙන්눔 කරොත් මගේ බෙල්ල ගහලා ගියත් මම වැඩ රාජකාරී කරලා දෙනවා. ඒ වගේම සංජීව ගුරුනාසේ මම දැනගන්න කැමති දැන් සංජීව ගුරුනාසේ වශී ගුරුකම් සිද්ධ කරනවා මෙතන අඳුනේ විවිධාකාරී දේවල් කරනවා මීට අමතරව ගුරුනාසේ මෙතනින් එහාට මොන වගේ දේවල්ද මේ දේවාල අඩවිය තුල මිනිස්සුන්ට සිද්ධ කරලා දෙන්නේ? දේවාල අඩවිය සිද්ධ කරන්නේ ඉඩකඩම් ආරක්ෂා කිරීම, නඩු හබජය, විභාග ජය, එතකොට ඔය අනිවින කොඩින කැපීම්, ඔය ඉරිපැන්නුම් යන්ත්‍ර දැමීම ඒ දේවල් සෑම සීලම ගුරුකම් කටයුත්තක්ම කරනවා. ඒ කියන්නේ ඕනම දෙයක් මේ ස්ථානයේ සිද්ධ කරනවා. මේ ස්ථානයේ ඕනම ගුරුකම් කටයුත්තක් කරනවා. ඒත් එකම ගුරුනාසේ දැන් අවසාන වශයෙන් මේ රටේ ඉන්න මිනිසුන්ට මොන වගේ දෙයක්ද මොන වගේ පණිවිඩයක්ද ගුරුනාසේට දෙන්න තියෙන්නේ? උෂාන් මම මේ අවසාන වශයෙන් කියන්නේ ගුරුකම් කියන්නේ මැජික් එකක් නෙමෙයි. හරියට වැඩක් කරන්න පුළුවන් තැනකට වැඩ රාජකාරී බාර දෙන්න. අද ගුරුකම් කියලා කරන්නේ මැජික්. ඒ බොරු දේවල් වලට අහු වෙන්න එපා. ඔයාලට විශ්වාස නම් මට වැඩේ බාර දෙන්න මම වැඩ රාජකාරී කිරිගහට යන්න වගේ කරලා දෙනවා. මාව විශ්වාස කරලා වැඩක් බාර දුන්නොත් මම වගකීමක් ඇතුව මේ වැඩේ කරලා දෙනවා.
ඉතින් අන්න ඔය හේතු කාරණා නිසා තමයි මිනිසුන් දහස් ගණන් සංජීව ගුරුනාථගේ දේවාල භූමියට ඇදී එන්නේ. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි ගුරුනාථ අපිට කාලය වේලාව ලබා දුන්නට. ඉතින් සංජීව ගුරුනාථගේ දුරකථන අංකය පහළ තියෙන ඔබට ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් කතා කරලා ගුරුනාථය සමග කතා කරලා ඕනම දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ගුරුනාථය අපිත් සමග සම්බන්ධ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉතින් එහෙනම් අපි අදට සමුගන්නවා හැමෝටම බුදුසන්න දේවිපිට ජය වේවා මුෂාන් ලොක්ස් තෙරුවන් සරණයි ගුරුනාථ. තෙරුවන් සරණයි.